හරි. යාළුවනේ හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔන්න අද මම ඇවිල්ලා ඉන්නේ රංජිත් TVS බුලත් සිංහල ශාඛාවට. අද මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ TVS ලගේ අලුතෙන්ම රිලීස් වෙච්ච TVS Apache 160 බයික් එක ගැන. හරි. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මේ බයික් එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ බයික් එකේ ඉස්සරහට ගිහිල්ලා බැලුවාම මෙන්න මේ වගේ අපිට රෙඩ් කලර් වලින් රිම් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ගෝල්ඩ් කලර් වලින් බලා ගන්න පුළුවන් අපිට අප්සයිඩ් ඩවුන් ෆෝක් සෙට් එකක්. ඒ වගේම හෙඩ්ලයිට්, ඊට පස්සේ ෆ්‍රන්ට් ටයර් එක මෙන්න මේ විදිහට, ඒ වගේම මච් ගාඩ් එක, හෙඩ්ලයිට් එක මෙන්න මේ විදිහට ලස්සනට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ බයික් එකේ. ඒ වගේම සීට් එක වලට පේනවා ඇති ඩුවල් ටෝන් කලර්ස් යූස් කරලා තියෙනවා. රෙඩ් එකයි බ්ලැක් එකයි තමයි මේ බයික් එකේ මික්ස් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ආස හිතන ලස්සනම කලර්ස් මික්ස් එකක් එක්ක ලස්සනම ග්‍රැෆික්ස් බලා ගන්න පුළුවන් බයික් එකක් තමයි TVS Apache 4 valve බයික් එක. ඉතින් සයිලන්සර් එකත් මෙන්න මේ විදිහට ඩිසයින් එක වෙනස් කරලා දීලා තියෙනවා. පේනවා ඇති හෙඩ්ලයිට් එකත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉස්සරහින් බලද්දි මෙන්න මේ වගේ ඇග්‍රෙසිව් ලුක් එකක් මේ බයික් එකට දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හොඳ අප්ග්‍රේඩ් එකක් වෙලා තියෙනවා. බලා ගන්න පුළුවන් මේ බයික් එකේදී අපිට. මේ මූණේ ඩිසයින් එක නම් මම එච්චර ටිකක් ආස නැහැ. නමුත් වෙනසක් තියෙනවා. ඒ වගේම ටයර් එක ගත්තාම ටයර් සයිස් එක අපිට බලා ගන්න පුළුවන් 90යි 17 කියන ෆ්‍රන්ට් ටයර් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ටයර් එකක් අපිට හම්බෙලා තියෙනවා මේ බයික් එකට. ඊළඟට පිටිපස්ස ටයර් එකට ගියාම පිටිපස්ස ටයර් එක 130යි 70යි 17 කියන සයිස් එකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකම සයිලන්සර් එකේ මෙන්න මේ වගේ අපිට ලස්සන හැඩයකින් බලා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපිට පැත්තෙන් බැලුවහම මුලින්ම පේන ටික මම ඔයාලට කිව්වේ. හරි. හරි යාළුවනේ අපි දැන් මේක ස්විච් ඔන් කරලා බලමු බයික් එක කොහොමද ෆීල් වෙන්නේ කියලා. හරි. ඔන් කරාම ඩිස්ප්ලේ එක මෙන්න මේ වගේ ඔයාලට ඔන්න බලා ගන්න පුළුවන්. High Apache engine කියලා වැටෙනවා. lap timer mode average speed එක වැටෙනවා. urban කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන time එක වැටෙනවා, fuel වැටෙනවා, speedometer එක වැටෙනවා. ඒ වගේම අතන bluetooth mark එක, gear position එක, rpm එක ඒ වගේ විස්තරයක් එක බලා ගන්න පුළුවන්. display එකේ තියෙනවා engine mark එක, abs mark එක, ඒ වගේ fuel mark එක බලා ගන්න පුළුවන්. එතන button දෙකක් දීලා තියෙනවා. බලා ගන්න පුළුවන්. force farm කරන්න පුළුවන් මෙතන. ඒ විදිහට average speed එක බලා ගන්න පුළුවන් මේක. ඊට පස්සේ ඔය විදිහට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනත් ඔයාලට මේ බටන් එක ඔයාලට මූව් පාරු කරගන්න පුළුවන්. ඒ වගේ නේද ඔයාලට වෙනස් කරගන්න. හරි මූව් පාරු කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ බයික් එක ගැන කතා කරද්දී හොඳ ෆිනිෂින් එකක් තියෙනවා බලන්න. මේක ක්ලච් ලිවර් එක. ක්ලච් ලිවර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මෙතනින්. ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට දීලා තියෙනවා ඔප්ෂන් එකක්. ඊට පස්සේ බලන්න මේක හොඳ ක්වොලිටි එකකින් තියෙනවා කියලා කියන්න ඕනම කොහොමද TVS ක්වොලිටි. එතකොට මෙතන මේ විදිහට හැන්ඩල් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙන සහ ෆ්‍රන්ට් බ්‍රේක් ඔයිල් ටැංක් එක, ඊට පස්සේ මේක ෆ්‍රන්ට් බ්‍රේක් එක, ඊට එන්ජින් කට් ඔෆ් කරන එක සහ එන්ජින් කිලර් එක බලා ගන්න පුළුවන්. එක්ස් මූව් ස්ටාර්ට් එක සහ හෙඩ්ලයිට් ඔන් කරන ස්විච් එක, සිග්නල් ලයිට් බලා ගන්න පුළුවන්. හෝන් එක බලා ගන්න පුළුවන්. ඔය දේවල් ටික බලා ගන්න පුළුවන්. ඒතකොට මෙතන නට් එක ස්ටේන්ලස් ස්ටීල් වලින් බලා ගන්න පුළුවන්. මේ හැම නට් එකක්ම බලන්න ස්ටේන්ලස් ස්ටීල්. ඒකට මේවා ඩියුරබිලිටි එක වැඩි. අපි බලාපොරොත්තු වෙන්නේ ඩියුරබිලිටි එක වැඩි මේ බයික් එකේ. එතකොට මේ කොටස් වල දිරන්නේ නැහැ. මලකඩ ගන්නෙ නැහැ. ඒතර මෙන්න මේ ඇනත් ඒ විදිහමයි. හොඳ ඩියුරබිලිටි එකක් පෙන්නන කරනවා. දැක්කම ආඩ පේනවා ඇති. ටැංක් එක දිහාට ආවට පස්සේ මෙන්න මේ වගේ ටැංක් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ටැංක් එකේ තියෙනවා RPR 160 කියන ලෝගෝ එක මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට මේ වගේ ලස්සන ස්ටික් එකක් බලා ගන්න පුළුවන් මේ ටැංක් එකේ මෙතන. මේ ලස්සන ස්ටික් එකක් බලා ගන්න පුළුවන්. ඒක ටැංක් එකේ මේකේ ගහන නම් ඔයාලට මෙතනින් පොඩ පැත්ත සයිඩ් එකට වෙන්න තමයි ටැංක් එකේ තියෙන්නේ. සයිඩ් එකට වෙන්න තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔකට මේ ගහගෙන මේන්ටේන් 2 liters
fuel for better performance කියලා සීට් එක දිහා බලද්දී ඔයාලා මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් සීට් එක. සීට් එකේ තියෙනවා මෙන්න මේ වගේ රෙඩ් two tone විදිහට තමයි black එකයි red එකයි කියන two tone විදිහට තමයි සීට් එක නිර්මාණය කරලා තියෙන්නේ. අන්න වගේ ලොකු ගැප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන වගේ ඊපස්සට පිලියන්ට මෙන්න මේ වගේ සීට් එකක් බලා ගන්න පුළුවන්. ඒක 164V කියන 4 barrel කියන බෝගක ස්ටික් එක බලා ගන්න පුළුවන්. ඒ මෙතන TVS Racing කියන ස්ටික් එක බලා ගන්න පුළුවන්. හරි. ඇත්තෙන් බැලුවාම ටැංක් එකේ මුලින්ම ටැංක් එකේ සයිඩ් එකේ මෙන්න මේ වගේ එම්බ්ලම් එක බලා ගන්න පුළුවන්. TVS අශ්වයාගේ එම්බ්ලම් එක. වගේ මෙතන සයිඩ් එකේ RTR කියලා කියන මේ විදිහට ලස්සන graphics ස්ටික් එකක් බලා ගන්න පුළුවන්. ඉස්සරහ රෝල් එකක් තමයි මෙන්න මේ වගේ රෙඩ් කලර් රිම් එකක් එක්ක ඇලොයි වීල් එකක් එක්ක තමයි අපිට හම්බෙන්නේ. ඒ වගේම ඉස්සරහ ෆ්‍රන්ට් රෝදේ ඇඩ්ජස්ට් කරන්න නැත්නම් රෝදේ හවි වෙලා තියෙන මෙන්න මේ වගේ නට්ටින් බලන්න හිතමු ක්වොලිටි එක. ඕකේ මෙන්න මේ වගේ සයිඩ් ඩවුන් ප්‍රීමියම් ලුක් එකක් ගෙන ගෝල්ඩ් කලර් එකකින් නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ පොඩි ඇල්බුවට පස්සේ පොඩි නැග්ගතිය එන්න බලා ගන්න පුළුවන්. මේකේ පොඩි රින්ග්ස් වගේ බලා ගන්න පුළුවන්. අපි අනිත් පැත්තට ගිහිල්ලා බලමු. මේකේ තියෙන්නේ මේ පැටල් ඩිස්ක් එක. ඒ ඩිස්ක් එකේ මේ තියෙන්නේ ඩිස්ක් බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා. ඒකෝට මේ බයික් එකේ ෆ්‍රන්ට් ABS තියෙනවා. ෆ්‍රන්ට් ABS බලා ගන්න පුළුවන්. මේ තියෙන ABS sensor එක. අපිට තේරෙනවා ABS sensor එක මෙතන තියෙනවා. ABS PC RLC කියලා විතර බලා ගන්න පුළුවන් ලෝගෝ එක. එලෙක්ට්‍රික් වීල් එක නැත්නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆ්‍රන්ට් මඩ් ගාඩ් එකෙත් මෙන්න මේ වගේ ස්ටික් එකක් බලා ගන්න පුළුවන්. ලස්සන ස්ටික් එකක්. ඊට පස්සේ හෙඩ් ලැම්ප් එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ අපිට ලුක් එකක් තමයි හෙඩ් ලයිට් එකේ බලා ගන්න පුළුවන් ඇග්‍රෙසිව් හෙඩ් ලැම්ප් එකක්. මේ බයික් එකේ ස්මාර්ට් X කනෙක්ට් කියලා කියන ෆීචර් එක තියෙනවා. මේ ස්ටික් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම සිග්නල් ලයිට් එක දෙකේම එකම ඩිසයින් එක තියෙනවා. US සයිඩ් එකයි කීකේ දෙකම එකම සිග්නල් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ ක්‍රෑෂ් බාර් එකක් විතර බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන තියෙනවා රේඩියේටර් එක බලා ගන්න පුළුවන්. ඊළඟට කේන්ද්‍රයේ එන්ජින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ 160 එන්ජින් එක. ඒ වගේම එන්ජින් ගාඩ් එක මෙන්න මේ වගේ එන්ජින් ගාඩ් එකක් බලා ගන්න පුළුවන්. බ්ලැක් කලර් එකකින්. ඒ රෝඩ් එකේම මේ වගේ රෙඩ් කලර් ඇලොයි වීල්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේ තියෙන්නේ ගියර් එක. ඒකට මේක වාට පුළුවන් ගියර් එක චිප් කරන්න. නූඩල් එක නැද තියෙන්නේ. බස් එක පල්ලෙහාට ඒක අනිත් ගියර් ටික ඔක්කොම වාට උඩට තමයි බලා ගන්න පුළුවන්. ගියර් පහක් තියෙනවා මේ බයික් එකේ. ඒ වගේ ෆුඩ් පැටල් එකක් තියෙනවා පොල්ඩි. ඒ සයිඩ් ස්ටෑන්ඩ් එකේ විත් සෙන්සර් එකක් තියෙනවා වාට බලා ගන්න පුළුවන්. බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහම සෙන්සර් එකේ බලා ගන්න පුළුවන්. මොඩිෆිකේෂන් එකක් දෙනවා. ඒ වගේම සිමාම් එක මේක හරිය ඊපස්සේ රෝදෙට මෙන්න මේ වගේ මඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කව එකක් සහ චේන් එකට මෙන්න මේ කව එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ටයර් ප්‍රෙෂර් එක මෙතනින් මෙන්ෂන් කරලා තියෙනවා. ෆ්‍රන්ට් එකේ 1.7යි 5යි නැත්නම් 25 PSI බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊපස්සේ රෝදෙට 28යි දෙන්නෙක් යනවා නම් ඩබල් දාලා යනවා නම් ඉස්සරහට 25කුත් ඊපස්සට 32කුත් අනිවාර්යයෙන්ම
ලං ගහනවා කියන එක ලේසියෙන් තියෙනවා. දැන් මෙතන මෙන්න මේ වගේ සාරි ගාඩක් බලා ගන්න පුළුවන්. පිළියෙන්ට මෙන්න මේ වගේ පුට්ටර්ලත් වගේ එකක් කෙලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අපාචි කියන ස්ටික් එක බලා ගන්න පුළුවන්. සයිඩ් එකෙන් බැලුවහම මෙන්න මේ වගේ රුපියක් තමයි ඔයාලට බයික් එකේ පේන්නේ. දැන් අපි මේ සිග්නල් එක පොඩ්ඩක් බලමු මොනවා වගේද කියලා. මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටාර්ට් කරලා බලමු. ස්ටාර්ට් කරාම මෙන්න මේ වගේ තව බලා ගන්න පුළුවන්. පොඩක් ස්පීඩ් කරලා බලමු. මේ බයික් එකේ එන්ජින් එක 160 එන්ජින් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක ඔයාලට මෙතන ක්‍රෑෂ් බාර් එක, ඊට පස්සේ හෝන් එක, සයිලන්සර් එක, පටන් ගන්න ස්ථානය, ඊට පස්සේ ඇතුලෙන් ඔයාලට බලා ගන්න පුළුවන් එන්ජිමට කාබියුලේටර් එකක් නෑ. මේකේ තියෙන A5 සිස්ටම් එකක්. සස්පෙන්ෂන් ගැන කතා කරද්දී රියර් සස්පෙන්ෂන් එක මොනෝෂොක් සස්පෙන්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒකම පිටිපස්සේ බ්‍රේක් සිස්ටම් එකත් ABS ඇවිල්ලා තියෙනවා මේ බයික් එකේදී. ඉතින් ඒක අපිට ගොඩක් වැදගත්. ඉස්සරහා සහ පිටිපස්ස කියන දෙකම ABS බලා ගන්න ලැබිච්ච එක. ඒක ඇත්තටම ගොඩාක් වටිනවා. බයික් එකකට මෙන්න මේ ෆීචර් එක ඇඩ් වෙලා තියෙන එක. ඊළඟට බලුවහම මෙන්න මේ වගේ පිටිපස්ස සිග්නල් එක, ඒ වගේම පාකින් ලයිට්, ඒ වගේම බලා ගන්න පුළුවන් වෙනවා අපිට මේ වගේ ලස්සනට. ඊළඟට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් චේන් එක, ඒ වගේම වීල් එක. ඊට පස්සේ මේකේ දැති පුළුවන් තරම් දැති රෝදේ පුළුවන් තරම් පොඩි කරලා තියෙනවා. පොඩි කරලා තියෙන ස්පීඩ් එක අපිට වැඩිපුර ගන්න පුළුවන් වෙන විදිහට, වැඩි වාර ගන්නක් කරකවා ගන්න පුළුවන් වෙන විදිහට, පර්ෆෝමන්ස් එක පරිමයෙන් ගන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. මේ බයික් එකේ ටෝක් එක නිව්ටන් මීටර 14ක් වගේ ටෝක් එකක් ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. RPM එක 7250කදී වගේ. ඊළඟට යාළුවනේ තෙල් ටැංකිය ගත්තාම මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ ප්ලාස්ටික් කවර් එකක් බලා ගන්න පුළුවන් ඇතුලෙන්. ඊට පස්සේ මේ වගේ ලස්සන ඒ වගේම පහසුවෙන් ගලවන්න බැරි විදිහට නට්ස් කීපයකින් තමයි උඩ කවර් එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට තද කරලා වැවුවට පස්සේ වහද්දී ෆොටෝ ඇතුළ කරකිලා ඩොක් වෙනවා. මේ මෙන්ෂන් කරලා තියෙනවා මේල් එකේ Google එකට පොත fuel for better performance කියලා. හරි ඔය ටික තමයි යාළුවනේ මේ බයික් එක ගැන කියලා තියෙන්නේ. මේ බයික් එක ඇඩල් එක ගත්තා ඇඩල් එක හොඳ පරාසයක් කියලා මෙන්න මේ වගේ අපිට ඉතිරියලා ඇඩල් එක අල්ලගෙන ඩ්‍රයිව් කරන්න තියෙනවා, රයිඩ් කරන්න තියෙනවා. සෝගම යාළුවනේ ඔයාලට මෙතනින් පිටිපස්සේ ඔන් කරලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට සීට් එක. ඒක ඔන් කරාම මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් සීට් එක පිටිපස්සේ ඔන් කරාට ගැලවුවට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සම්පූර්ණ සීට් එක මේ විදිහට රිමූව් කරන්න පුළුවන්. බයික් එකේ පිටිපස්සෙන් බැලුවාම මෙන්න මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මේ බයික් එක ගැන මොන හරි දැනගන්න ඇති කියලා.
ඉතින් එහෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝගෙම බයික් හින හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහලා නම් මම කැමෝ හැමෝටම ජය වේවා.